This video is sponsored by Tokyo Treat and Sakurako. කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඉවසා හිටිමි හිතක් වෙනුවෙන් රන් රහසින් හෙමින් නදමිමන් සිහිනෙන් ඔබ සොයන්නම් ආදරේ මගේ පනටමන් අද මට නිවාඩු දවසක්. නිවාඩු දවසේ ටිකක් දවල් වෙනකන් නිදා ගන්න ඕනේ වුණත් සතිය දවස්වල වැඩට යන්න උදේම ඇහැරෙන පුරුද්දට නිවාඩු දවසටත් එහෙම ගොඩක් දවල් වෙනකන් නිින්ද යන්නේ නැහැ. ඒත් සමහර දවස්වලට නම් ටොබීව එළියට එක්කන් ගිහිල්ලා ඇවිල්ලා ටිකක් වෙලා ආයෙ නිදා ගන්න වෙලාවලුත් තියෙනවා. දැන් මං හදන්නේ මොන හොදලා ඉස්සෙල්ලම ටොබී එළියට එක්කගෙන යන්න. මේ දවස්වල මෙහෙට වහින කාලේ. අද මම හිතාගෙන හිටියේ උදේ ටොබීව බීච් එකට එක්කගෙන යනවා කියලා. ඒ වුණාට පාන්දරම ටිකක් හයියෙන් වැස්ස හින්දා අද ඒ ගමන කැන්සල් කරා. වෙන අවුරුදුවල නම් මැයි කියන්නේ එහෙම ලොකු සීතලක් නැහැ. ඒ වුණාට මේ පාර නම් තාමත් උදේට නැගිට්ටම ටිකක් සීතල තියෙනවා. දවල් වෙද්දි තමයි රස්නේ වෙන්නේ. ටොබීවත් එළියට එක්කගෙන ගිහිල්ලා ආපු ගමන් ඉස්සෙල්ලම කරන්නේ එයාව සෝදන එක. මොකද අද වැස්ස හින්දා වෙනදටත් වඩා මඩ නාලා ඉන්නේ. කකුල් පිහිටන්න ඕනේ. ඕ. හොඳට ලස්සනට ඉන්නවා. ලස්සන බබෙක් වගේ ඉන්නවා. දැන් මං හදන්නේ ගෙදර ටිකක් වැකියුම් කරගන්න. මම මේ වීඩියෝ එකක් කරන්නේ සෑහෙන්න කාලෙකට පස්සේ. සතියට එක වීඩියෝ එකක් අරගෙන එනවා කියලා හිතාගෙන හිටියත් සතිය දවස් 5 වැඩට ගිහිලා ඇවිල්ලා මගේ වැඩ ටික කරගෙන ඉවර වෙනකොට තියෙන මහන්සියට වේලාසන නිින්ද යනවා. ඉතින් වීඩියෝ එකක් හරි එඩිට් කරගන්නවා නම් මට වෙලාව තියෙන්නේ සෙනසුරාදාට තමයි. ඒ දවස් දෙකක් නිවාඩු දවස් හින්දා යාළුවෝ හම්බ වෙන්න යන්න එක එක වැඩ වැඩනකොට ඒ දවස් ටිකෙත් ගෙදර ඉන්නවා අඩුයි. බලමුකෝ ඉස්සරහට සති දෙකකට සැරයක් හරි එක වීඩියෝ එකක් හරි ගේන්න මම try කරනවා. දැන් මං හදන්නේ උදේට කන්න පෑන්කේක් හදන්න. ට්‍රීකොයින් ෂොප් එකට ගියපු වෙලාවක මයික්‍රෝවේව් එකට දාලා පෑන්කේක් හදන්න පුළුවන් මෙන්න මේක දැක්කපු හින්දා මං ඒක අරගෙන ආවා. ඉතින් අද මං මේකෙන් තමයි හදලා බලන්න හදන්නේ. මට මේකෙන් හරියට පෑන්කේක් එයිද කියලා ෂුවර් නැහැ. ඒ වුණාට ඉතින් ගෙනාපු එකේ අද try කරලා බලනවා. පෑන්කේක් ටික මයික්‍රෝවේව් එකට දාලා දැන් මං හදන්නේ ටොබීට කන්න දෙන්න.
හැමදාම ඩොග් ෆුඩ්ම කනකොටත් එපා වෙනවනේ එයාටත්. ඒකෙන්ද අද උදේට මං එයාට කන්න දෙන්නේ යෝගට් එකක්. කොච්චර රස කෑම දුන්නත් මුල් ටික හරි එයාට ළඟට වෙලා අපි කවන්නම ඕනේ. නැත්තම් නම් ජීවිතේට කන්නේ නැහැ. පෑන්කේක් ටිකත් හරියට එන එකක් නැද්ද කියලා හිතුවට වඩා නම් හොඳට ඇවිල්ලා තිබ්බා. ටොබිත් ස්ට්‍රෝබෙරි කන්න ගොඩාක් ආස හින්දා එයාටත් මේකෙන් ටිකක් දෙන්න ඕනේ. පේනවනේ මුල් ටික හරි එයාට අපි කැවුවොත් තමයි එයා ඊට පස්සේ කන්නේ. එහෙම මුල් ටික හරි කැවුවම කනවනම් තව කමන්නේ. සමහර දවස්වලට අපි එයාට වඳින්න නැති ටික විතරයි කන්න කියලා. කාලේ ඉවර වුණාට පස්සේ ඔයාලත් එක්ක කරන්න අන්බොක්සින් එකක් තියෙනවා. ඒකින්ද ඉන්නකම ටිකක් කාලේ ඉවර වෙනකන්. මොකද මං හිතනවා ඔයාලත් ඒ අන්බොක්සින් එකට ගොඩක් ආස වෙයි කියලා. මෙන්න මේ පාර්සල් එක මට එව්වේ ටෝකියෝ ට්‍රීට් එකකිනුයි සකුරාකෝ එකකිනුයි. ඉතින් මේ ටෝකියෝ ට්‍රීට් එකයි සකුරාකෝ එකයි කියලා කියන්නේ ජපානයේ තියෙන ස්නැක්ස් වල සබ්ස්ක්‍රිප්ෂන් බොක්ස් එකක්. හැම මාසෙම ස්පෙෂල් තීම් එකකට තමයි එයාලගේ බොක්ස් එක හැදෙන්නේ. ඉස්සෙල්ලාම අපි බලමුකෝ ටෝකියෝ ට්‍රීට් එකේ මොනවද තියෙන්නේ කියලා. ටෝකියෝ ට්‍රීට් එකේ ජූන් බොක්ස් එකේ තීම් එක තමයි කොම්බිනි ස්නැකින්. ඉතින් මේ ජූනි මාස බොක්ස් එකේ තියෙන්නේ ජපානයේ කොම්බිනි වල තියෙන එක එක ස්නැක්ස් වර්ග. මේ තියෙන්නේ ඒ බොක්ස් එකට එන ඒකේ තියෙන ස්නැක්ස් වර්ගවල විස්තර තියෙන බුක්ලට් එක. අපි දැන් බලමු ජූන් බොක්ස් එකේ තියෙන ස්නැක්ස් වර්ග මොනවාද කියලා. කේක්, චොකලට්, කැන්ඩීස්, චිප්ස්, එතකොට නූඩල්ස්, ඒ වගේ කොම්බිනිස් වල තියෙන එක එක ස්නැක්ස් වර්ග තමයි ජූනි මාසේ බොක්ස් එකේ තියෙන්නේ. ඉතින් ජපනීස් ස්නැක්ස් වර්ග කන්නාස ඕනම කෙනෙක්ට ලෝකේ ඕනම තැනකට මේ සබ්ස්ක්‍රිප්ෂන් බොක්ස් එක ගෙන්න ගන්න පුළුවන්. දැන් අපි බලමු සකුරාකෝ ජූන් බොක්ස් එකේ මොනවාද තියෙන්නේ කියලා. ඉතින් සකුරාකෝ බොක්ස් එකේ මේ මාසේ තීම් එක තමයි Taste of Kyushu. Kyushu කියලා කියන්නේ ජපානයේ තියෙන මේන් අයිලන්ඩ්ස් 4න් එකක්. මම මේ ඉන්න කගුෂිමා ප්‍රෙෆෙක්චර් එකක් තියෙන්නේ Kyushu වල තමයි. ඉතින් සකුරාකෝ බොක්ස් එකේ මෙන් පාර තියෙන්නේ Kyushu වලට ආවේනික වුණ එක එක ස්නැක්ස් වර්ග. ඒකේ ටෝකියෝ ට්‍රීට් එකේ වගේම මේකේ තියෙන ස්නැක්ස් වර්ගවල විස්තර තියෙන බුක්ලට් එකකුත් තියෙනවා. සකුරාකෝ එකේ ස්නැක්ස් වලට අමතරව හැම මාසෙම මොකක් හරි චූටි ගිෆ්ට් එකකුත් දෙනවා. ඉතින් මේ මාසෙ තිබ්බේ අර කලින් පෙන්නපු චොප්ස්ටික් දෙක. ඉතින් මම කලිනුත් කිව්වා වගේ ජපනීස් ස්නැක්ස් කන්න ආස ඔයාලට මේක ලෝකේ ඕනම තැනකට දැන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මම මේ පහලින් දාන සාරා කියන කූපන් කෝඩ් එකට ඔයාලට පුළුවන් $5ක ඩිස්කවුන්ට් එකක් ගන්න ඔයාලගේ සබ්ස්ක්‍රිප්ෂන් බොක්ස් එකට. එයාලගේ වෙබ්සයිට් එකේ ඒ වගේම සෝෂල් මීඩියාස් වල ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන හින්දා ඔයාලට පුළුවන් ඒකට ගිහිල්ලා විස්තර බලන්න. මම මේ ගෙදරට මූව් වෙද්දි හිතාගෙන හිටපු දෙයක් තමයි මිරාකෝන එකක් හදාගන්න. මේ ගෙදර
බෙඩ්රූම්ස් දෙකක් තියෙන හින්දා මේ එක බෙඩ්රූම් එකක තමයි මම මේ මිරර් කෝණ එක හදාගන්න යන්නේ. ඒකට ඕන විදිය මිරර් එකකුත් හොය ඉන්නකොට මෙහි තියෙනවා නිතොරි කියලා එකක්. අන්න ඒකෙන් තමයි මම මේ මිරර් එක ගත්තේ. හැබැයි පස්සේ නම් මම දැක්කා දැන් නම් ඒක Amazon එකෙත් ගන්න තියෙනවා. ඔයාලට මම apartment tour එක අරන් එනවා කිව්වට මට තාම ඒකත් අරගෙන එන්න බැරි වුණා. ඉතින් තව ගෙදර පොඩි වැඩ ටිකක් තියෙන හින්දා ඒ ටිකත් ඉවර වුණාට පස්සේ ඔයාලට මම ලස්සන apartment tour එකක් අරගෙන එන්නම්. මොන වැඩේ කරත් කොහේ ගියත් ටොබිත් මගේ පස්සෙන්ම තමයි. පේනවනේ මෙතනටත් ඇවිල්ලා මොකද්ද කරන්න කියලා බලාගෙන ඉන්නවා. මේ ඩිස්ප්ලේ ටේබල් එකයි අනිත් චූටි දේවල් ගත්තේ මම Tree Coins shop එකෙන්. ඩ්‍රයි ෆ්ලවර්ස් ටික දාලා ඒ වාස් එක එතනින් තිබ්බට පස්සේ නිකන් ගැලපෙන්නේ නැහැ කියලා හිතන නිසා මම මගේ ළඟ තිබ්බ වෙන වාස් එකකට ඒ ටික දැම්මා. මට හිතෙනවා කලින් එකට වඩා මේක තමයි මෙතනට මැච් වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදියට මං ආසාවෙන් හිටිය මිරර් කෝණ එකත් හදාගත්තා. ඉතින් ආයෙ දවසක තව ලස්සන අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. සයනරා.